ඊයේ චැම්පියන්ස් ට්‍රොෆි බැලුවා මැච් එක. මැච් බලන්නේ නැහනේ. මැච් එක බලන්න හරිද? ඒ දිනු ඉන්දියාවනේ. ඒකේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා මේ විරාට් කොහ්ලි මෙහෙම අප්පේ පුස්සන් ඉන්න එක. මේ ඒ කියන්නේ අර මොකද්ද මම දැක්ක මොකක් හරි රිටර්න් එකේ එන්නේ 1-2 කියලා තියෙන්නේ. කවුරු හරි මම ඔය මොකක්ද දෙබසක් මම අහුවා TikTok එකේ හරි මොකක් හරි කෑල්ලක් කපලා දාලා දිනවා රිටර්න් එකේ එන්නේ 1-2 කියලා. විරාට් කොහ්ලිත් ඒක තමයි උනේ. විරාට් කොහ්ලිත් රිටර්න් එකේ එන්නේ 1-2. විරාට් කොහ්ලි අවුරුදු 18 දී ඕගොල්ලන්ගේ වයසේදී. හරිද? ඕගොල්ලන්ගේ වයසේදී එයා මැච් එකක් ගහනවා. ඩොමෙස්ටික් මැච් එකක් හරිද? ඒතර ඉන්ටර්නැෂනල් සීන් එකක් නෙමෙයි. ඩොමෙස්ටික් මැච් එක දවසේ අන්තිම දැන් එයාට උපදෙස් හම්බ වෙනවා මැච් එක ඩ්‍රෝ කරන්න කියලා. ඒ කියන්නේ ටීම් එකේ ඔක්කොම සෙට් එක අවුට්. බැට්ස්මන්ලා අවුට්. මෙයා ඉතින් ඉන්නේ එකම බැට්ස්මන් බෝලර්ස්ලාත් එක්ක සෙට් වෙලා දැන් මැච් එක ඩ්‍රෝ කරන්න කියලා දැන් මෙයා එහෙම සීන් එකේ බැට් කරගෙන ඉන්නකොට එදා දවසේ ඉවරයි ඊළඟ දවසේ දැන් ඔන්න දවසක්ම තියෙනවා මෙයාට බැට් කරන්න. හරිද? දැන් මෙයාගෙන් අහනවා මොකද්ද ප්ලෑන් එක? ඉතින් එහෙම විස්තර කරලා ඉතින් ප්ලෑන් එක හරියට හෙට දැන් මූ ගේම ගහන්න බලන් ඉන්නවා ඉතින්. හැබැයි රෑ මැච් එක නතර කරලා ඊළඟ දවසේ පටන් ගන්න තියෙනවා. මෙයාට රෑ ගෙදරින් කෝල් එකක් එනවා තාත්තා නැති වෙලා කියලා. හරිද? තාත්තා නැති වෙලා කියලා. ඉතින් ගෙදරින් ආපු කෝල් එක නිසා දැන් කෝච් කියනවා මේ කමන්නේ ආවා යන්න මැච් එක අවුලක් නැහැ කියලා. තාත්තා නැති වෙලානේ. ඊපස්සේ මෙයා ටිකක් වෙලා කල්පනා කරලා ඊට පස්සේ මෙයා කියනවා නෑ කෝච් මම මැච් එක ගහනවා. තාත්තාගේ මිනිහ ගෙදර මෙයා මැච් එක ගහනවා. හරිද? මැච් එක ගහනවා. කොහමද ඉතින් ඒ වෙලාවේ සමහරලාට එයාට ගොඩක් ප්‍රශ්න එන්න ඇති හරිද? සමහරලාට වටපිට මිනිස්සු මූ මා කාලා කණියෙක් නේද? තාත්තගේ මීනවත් වෙන්නේ නැහැ ක්‍රිකට් ගහනවා එහෙම වෙන්න ඇති සමහරලාට. මහලොකු වයසකුත් නෙමෙයි හරිද? එහෙම දේවල් විදතරා ගන්න අමාරු වයසක්. ඕගොල්ලන්ගේ වයස වගේ. ඊට පස්සේ මැච් එක ගැහුවට මැච් එක පරාදයි හරිද? එයා ඊළඟ මැච් එකේ අර කියන්නේ යාට එහෙම මෙච්චර කැපකිරීම කරලා මැච් එක ඩ්‍රෝ කරන්න පුළුවන් වුණා නම් ඒත් කමක් නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවේ උට උනත් හිතෙන්න ඇති අප්පටසි මම මොකද්ද මේ කරේ වගේ. හැබැයි අර ඉන්ටෙන්ෂන් එක තිබ්බනේ. හරිද? බාන්නෝ ගියා එතෙන්ට ආපු තැනද? ඒ ඉන්ටෙන්ෂන් එක නිසා එයා දැන් සාමාන්‍ය ක්‍රිකට් ගහන ක්‍රීඩකෙක්ට මොකද්ද T20 World Cup එක ගත්තා. ICC World Cup එක ගත්තා. දැන් මොකද්ද Champions Trophy. ඊට පස්සේ අර Test Championship එක. ඔය හැම එකක්ම ඒ හැම ටික සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහන ක්‍රීඩකෙක් නම් ගන්න පුළුවන් උපරිම කප්ස් ටික ඔක්කොම අරන් තියෙන්නේ. හරිද? ටයිටල්ස් ටික ඔක්කොම අරන් තියෙන්නේ. ඒ ටීම් වල හිටිය අය. හරිද? ක්‍රිකට් ගහන ක්‍රීඩකෙක් විදියට. අර ඒක තමයි කියන්නේ හරිද? ඔයා මේ වෙලාවේ කැපකිරීම කරන්න ඕනේ ඉතින්. දැන් ඔයාට සමහරලාට මේ එහා ගෙදර ආච්චි නැති වුණත් උඹ ගාසෙන්නේ නැහැ. හරිද? ලව් එක නැති වෙලා වගේ. එයා ගෙදර ආච්චි නැති වෙලා අද මට එන්න වෙන්නේ නැහැ ක්ලාස්. එහෙමනේ අපි. අපි එහෙමයි. ඒතර අපිට මේක පිළිහිටයිද? අපිට මේ ගණිතය පිළිහිටන්න පුළුවන් නේ පිළිවෙල වැඩක් තියනවාද කියන්න. බල කරන කැපකිරීම වලට තමයි අනිත් පැත්තට රිසල්ට් හම්බ වෙන්නේ. හරිද? ඒකයි කියන්නේ. අපිට එහෙම කරන්න අමාරුයිනේ. නේද? දැන් සමහරලාට දැන් ගෙදරදී වෙන මොකක් අපි ෆිල්ම් එකක් හරි ගහන බලනවා, ගේම් එකක් ගහනවා එමන පාන්දර 2 3 වෙනකන් හරි ගායිනේ. දැන් මේ දවල් 11 හරි නිින්ද යනවනේ. නිදිමතයිනේ. ඉතින් ඒ මට මේක අධ්‍යාපනය පීඩන්න පුළුවන්ද කියන්නකෝ. එහෙම පීඩන්න බෑනේ. ඒක තමයි වැඩේ. හරිද? ඊට පස්සේ ඉතින් බල හිතන්න බෑ මේ බලන්න නේද මම මෙච්චර එහෙම බෑ පුතා හරිද? ඔයා කරන දේට අදාළව අනිත් පැත්තට රිසල්ට් එක එන්නේ. එහෙම තමයි ලෝකේ ඕන දෙයක්. ලෝකේ ඕන දෙයක්. ක්‍රිකට්ද අධ්‍යාපනයද මොකද්ද නැහැ. ඔයා කරන කැපකිරීමට අදාළව අනිත් පැත්ත වල රිටර්න් එක එන්නේ. ඒක ඔයාට උවමනා වෙන්න ඕන නැත්තටම. ඔයාට ඒක ලැබෙන්න නම්. ඒ නිසා මම කියන්නේ වැඩ කරන්න දැන් ඔයාට මේ මාස 5ක් 6ක් තියෙද්දී ඔයාට වෙන කිසි දෙයක් ලොකු නෑ මේ වෙලාවේ. කවුරුත් ලොකු නෑ. ඔයාට ලොකු මේ වෙලාව අධ්‍යාපනය ඉගෙන ගන්න එක තමයි. එහෙම නැත්තම් රිසල්ට් බලාපොරොත්තු වෙන්න එපා. يعني ඒ තුන බලාපොරොත්තු වෙන්න එපා. කැම්පස් යයි ඉංජිනේරින් යයි එහෙම බලාපොරොත්තු වෙන්න නැතුව ඉන්න ඕනේ. හරිද? ඒ නිසා මම කියන්නේ විරාට් කොහ්ලි හොඳම උදාහරණයක්. හරිද? ඒ වගේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඔයා කැපකිරීම කළොත් තමයි ඔයා රිසල්ට් හම්බ වෙන්නේ.
හරිද? ඉතින් ගේමින් ඉන්න හරිද වැඩ කරන්න පුතා. මේ වෙලාවේ ඔයාලට වෙන කිසි දෙයක් නෑ. ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා පාඩම් කරන්න ඕනේ. ක්ලාස් යන්න ඕනේ. ගෙදර ගිහිල්ලා ගණන් හදන්න ඕනේ. වෙන කිසිම ඔයාට නිදහසට කාරණා නැත. හරිද? කරන්න ඕනේ. එච්චරයි. හොඳ රිසල්ට් එකක් ඕන නම්. ලියන්න පුතේ මෙහෙම නෝට් එකක් අපි පොඩි කතාවක් චූටි කතාවක් තියෙන එක කතා කරලා පොඩි බ්‍රේක් එකක් ගමු.